ඉතින් මේ ඉන්න අපේ නිෂී කෙල්ල. එයාගේ මේ හැමතැනම තුවාල දාලා තියෙනවා. තුවාල කියන්නේ මයිල් ගිහිල්ලා හැම ගිහිල්ලා වගේ නිකන් තියෙනවා. එයා සැරින් සැරේට කහනවා දිගටම. දැන් දවස් 2ක් විතර වෙනවා එහෙම මේ වෙලාවේ. ඉතින් ක්‍රීම් එකක් ගෙනා ගන්න. දැන් ඔය තාත්තා ක්‍රීම් එක ගාන ගමන් මොනවා වෙලාද දන්නේ නැට්ටෙත් තියෙනවා පිටිපස්ස ටිකේ අර හැම ගිහිල්ලා වගේ මයිල් ටික නැහැ. පොඩි පොඩියට අර තියෙනවා නිකන් රෝස පාටට. මේ එයාට දැවිල්ලත් ඇති. මොකද සැරින් සැරේට ලෙව කනවා. සනීප වෙන්නේ නැහැ. දවස් 2-3ක්ම වෙනවා. ඉතින් බෙහෙත් එකක් ගෙනාවා. සැරින් සැරේ බලන ඔලුව උස්ස මොකද කරන්න කියලා. දෙපැත්තෙම තියෙනවා. අනිත් පැත්තෙත් තියෙනවා. මොනවා වෙලාද කියලා කියන්න බෑ අනේ මන්ද මොකක් කළාද කියලා. එහෙම දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඉතින් හරියටම දන්නේ නැහැ. තාත්තගේ යාළුවෙක් ඉන්නවා සත්තුන්ට බෙහෙත් කරන කෙනෙක්. එයා තමයි දීලා තියෙන මේ ක්‍රීම් එක ගන්න. එතකොට හරියයි කියලා. ඉතින් දැන් ක්‍රීම් එක ගන්නවා හැමදාම උදේ හවස. දැන් කලින්ට වඩා නම් ඇත්තටම අඩුයි ටිකක්. දැන් අද උදේ වගේ නම් තමයි ගන්න පටන් ගත්තේ. දැන් මේක වොයිස් කරද්දි දවස් 2ක් විතර ගිහිල්ලානේ. දැන් නම් ටිකක් අඩුයි. ඔය ඔලුස්සුස වලනවා. එයා දන්නවා බෙහෙත් ගන්නවා කියලා. නිසා කරදර කරන්නෙත් නැහැ, දඟලන්නෙත් නැහැ. ඔය ඉන්න සද්ද නොකර. අර තුවාලේ බෙහෙත් ගාත්ටි විතර නිසා තමයි ඔලුස්සුස සැරින් සැරේට බලන්නේ මොකද කරන්නේ කියලා. ඇත්තටම රෑ තිස්සේම අපිට නිින්දකුත් නැහැ. මොකද දොරට ගගහ මෙයා කහනවා කෙඳිරි ගන්නවා. සැරින් සැරේට කෙඳිරි ගන්නවා. මේ තුවාල නිසා. ඉතින් මොකක් කළාද කියලා දන්නවනම් කවුරු හරි දාන්න කමෙන්ට් එකක්. කකුල් වල සමහර තැන්වල පොඩ තිබ්බා. ඒව නේ ලොකුවට තිබ්බේ නෑ. පිටිපස්සේ නැට් ටිකේ තමයි නැට් බූල් පිරලා තිබ්බා. දැන් බූල් ටිකක් කපලා තියෙන්නේ. කපලා තමයි බෙහෙත් දාන්න නැත්තම් බෙහෙත් දාන්න අමාරුයිනේ. සද්ද නැතුව ඉන්නවා. ඉතින් ඔලුව උස්සගෙන බල. මේක තමයි මෙයාට දාන බෙහෙත් එකේ ක්‍රීම් එක. ඇත්තටම දැන් මේ වොයිස් කරද්දී දවස් 2-3 ගිහිල්ලා ඉතින් දැන් නම් ගොඩක් දුරට අඩුයි. තුවාල ටික මුල් දවස් ටිකේ නම් ගොඩක් තිබ්බා. දැන් ඉතින් හොඳයි ක්‍රීම් එකට හොඳයි අඩු වෙලා තියෙනවා.